Hello, කොහොමද මගේ කොල්ලනේ? ඉතින් ගොඩ දවසකට පස්සේ මං ආයෙම අලුත් වීඩියෝ එකක් අරන් ආවා ඔයගොල්ලොන්ට. මගේ බයික් එක ගැන. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් මගේ හිරෝ හම්ප් බයික් එක දැන් මේ වෙනකොට කිලෝමීටර් 4000ක් විතර පැදලා තියෙනවා. ඉතින් මගේ සර්විස් දෙකකුත් ඉවරයි. එතකොට මම මේ වෙනකන් ගත්ත අත්දැකීම් වලත් එක්ක බෙදා ගන්න තමයි අද වීඩියෝ එක අරන් ආවේ. ඉතින් ඇත්තටම කියනවා නම් මේ වෙනදී මං කිලෝමීටර් 4078ක් විතර පැදලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට දවස ගාන කිලෝමීටර් 20ත් 40ත් අතර දුරක් පදිනවා. ඒත් එක්කම ගෙදර යන්න සෙට් වුණොත් එහෙම සාමාන්‍යයෙන් කිලෝමීටර් 100ත් 120ක් වගේ දුරක් එකට බයික් එකේ පැදෙනවා. මගේ බයික් එක ගැන එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි හදන්නේ. හරි ඉතින් වැඩි කතා නැතුව යන්න අපි අද වීඩියෝ එක බලන්න. ඉතින් කොල්ලනේ හීරෝ හංක් එක අරගෙන දැන් මාස 4-5ක් පැද්දා. එතකොට මං හෙවි ට්‍රැෆික් එකේ ගියා. දවස ගානේ උදේ හවස වැඩට යනවා. එතකොට මේ වෙනකොට මගේ බයික් එකේ ඔයාලා දන්නවට ඇති සාමාන්‍යයෙන් ලීටර් කිලෝමීටර් 40ක් විතර වගේ තමයි වැඩ කරන්නේ. මොකද මං උදේ ගොඩක් වෙලාවට 9:00 වගේ වෙලාවට යන්නේ. 120 පාරේ. එතකොට ගොඩක් ට්‍රැෆික් තියෙනවා. ඒත් එක්කම හවස මං එන්නේ 120 පාරේ. එහෙම නැත්නම් රෝල් රෝඩ් එකේ. එතකොට ඒ වෙලාවට ගොඩක්ම ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා. ට්‍රැෆික් එකේ යද්දී නම් බයික් එක ගොඩක්ම හීට් වෙනවා. ඒක හොඳටම රබල් දෙකට දැනෙනවා. ඉතින් මං ඒක ලොකුවට ගණන් ගන්න නෑ. මොකද බයික් හදද්දී ඕගෙන කන්සිඩර් කරලා වෙන්නේ නැති බයික් හදලා ඇත්තේ. ඒත් එක්කම ගත්තාම නෝමල් ට්‍රැෆික් එකේ යද්දී මේක ටිකක් කන්ට්‍රෝල් කරගන්න අමාරුයි. මොකද මේක බරයි සහ පොඩ්ඩක් උස වැඩි හින්දා. අස්සෙන් දාලා යන්න ටිකක් අමාරුයි. නෝමල් අවුලක් නැතුව ඒක දිගට පදින්න නම් කිසිම කේසයක් නෑ. ඒත් එක්කම මගේ බයික් එක දැන් කිලෝමීටර් 4000කට පරුණත් එක්කම මගේ හෙඩ් එකෙන් ඔයිල් ලීක් වෙන්න අරන් තියෙනවා. ඒක මං සර්විස් එකත් එක්ක කතා කරපුවාම ඒකත් ඒ කීවා ඒක රීප්ලේස් කරලා දෙන්නම් කියලා. ඉතින් මේ වෙනකන් ඔයිල් ලීක් එකක් තිබුණේ නැහැ. නමුත් පොඩ්ඩක් උඩින් අල්ලලා බලපුවාම නිකන් ඉංගිලි ගෑවෙන සයිස් එකටම ඔයිල් පොඩි ලීක් එකක් ඇවිල්ලා තිබ්බා. ඒක බලලා සර්විස් එකෙන් කීවා අපි ඒක මාරු කරලා දෙමු. වොරන්ටි දාලා මාරු කරගන්න පුළුවන් කියලා. ඒත් එක්කම නෝමල් ට්‍රැෆික් එකේ වගේ අපි ගොඩක් ස්ලෝ යනකොට ඒ කියන්නේ සාමාන්‍යයෙන් 10ට 20ට වගේ යනකොට බයික් එක පොඩ්ඩක් මිස් කරනවා. ඒ කියන්නේ අපි ඇක්සලරේට් කරන එකත් එක්ක හරියට බයික් එක රෙස්පොන්ස් කරන්නේ නෝමල් ගැසි වගේ තමයි යන්නේ. නෝමල් ඒක පොඩි ප්‍රශ්නයක් ඉතින් මට තියෙන. මං හිතනවා ඔයාලගේ බයික් වලත් ඒක තියෙනම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒත් එක්කම බයික් එක ඒ වගේ පොඩ්ඩක් මිස් එකක් තියෙනවා. මං ඒක සර්විස් එකත් එක්ක කතා කරපුවාම ඒක ටිකව ස්කෑන් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මට ඒ නම්බර් එකක් දීලා තිබුණා. නමුත් මං හීරෝ එකේ කස්ටමර්යා කතා කරා. ඊට පස්සේ පැලිගොඩ හීරෝ එකට කෝල් කරන්න ගත්තා. සහ දීලා තිබුණ නම්බර් එකට කන්ටැක්ට් කරගන්න ගත්තා. ඒකක්වත් සාර්ථක වුණේ නැහැ. බට් මේ වෙනකම් බයික් එක සර්විස් ස්කෑන් කරගන්න නම් බැරි වුණා. ඉතින් හීරෝලගේ ආෆ්ටර් සර්විස් එක නම් කියන්න වචන නැහැ. සුබිරි එහට වෙබ් එකේ දාලා තියෙන නම්බර්ස් වලට කෝල් ගත්තාම භාවිතේ නොමත කියනවා. ඒත් එක්කම සාමාන්‍යයෙන් කස්ටමර් කියලා කතා කරලා ඒ කට්ටියට මොහොතක් රැඳී ඉන්න කියලා ෆෝන් එක කට් කරනවා. ඒ වගේ සුපිරිම කස්ටමර් සර්විස් එකක් තමයි හීරෝලා අපිට දෙන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් බයික් එක අපි ලක්ෂ ගණනක් දීලා බයික් එක අරගෙන මේ වගේ අඩු රේටින් එකක් තියෙන කස්ටමර් සර්විස් එකක් බලාපොරොත්තු වෙන්නේ වෙච්ච එක ගැන නම් ඇත්තටම දුකයි. හීරෝලා මීට වැඩිය මේ ගැන කල්පනා කරන්න ඕන කියලා තමයි මගේ අයිඩියා ගන්න තියෙන්නේ. ඉතින් බයික් එකේ වෙරනම් දෙන අවුලක් නැහැ. මිස්සරක් තියෙනවා සහ හීට් එක තියෙනවා සහ ඔයිල් ලීක් එකක් තියෙනවා. ඒත් එක්කම කතා කරද්දී ඉතින් අලුත්ම බයික් එකක් කිලෝමීටර් 4000ක් පැද්දට පස්සේ මේ වගේ පොඩි ඉෂුව හරි තියෙනවා නම් මට හිතෙන්නේ බයික් එක ඇත්තටම තව කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුළුවන්ද කියන පොඩි ප්‍රශ්නයක් එනවා. ඔයාලා හිතන්නේ මොකද්ද? මේ වගේ පොඩි ඉෂුව තියෙන එක අවුලක් නැහැ. කම්පැනි ෆෝල්ට් එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්තම් බයික් එකක් සාමාන්‍යයෙන් කිලෝමීටර් 40000ක් 50000ක් පදින ගමන් කිසිම අවුලක් නැතුව තියෙන්න ඕනේ කියන මතේ තමයි මාත් ඉන්නේ. මගේ කලින් එෆිසියන්ට් V2 එකක් තිබ්බේ ඩාර්ක් නයිට් එකක්. ඉතින් මම ඒක විකුණාට කිලෝමීටර් 50කට ආසන්න පැදලා තිබ්බා. කියන්න සතුටුයි. ඒක නම් කිසිම එන්ජින් එක රෙපෙයාරයක්වත් ඔයිල් ලීක් එකක්වත් මුකුත් ඇවිල්ලා තිබුණේ නැහැ. කිසිම ප්‍රශ්නයක් නැතුව පැද්දා. සහ තෙලුත් මීටර් දිය කරා. නමුත් ෆීචර්ස් අතින් ගත්තාම හීරෝ හංක් එක ටිකක් ඉස්සරහින් ඉන්නවා. මොකද ABS බ්‍රේක් තියෙනවා. අපිට හදිසියට බ්‍රේක් ගියවොත් බයික් එක පෙරලෙන්නේ ලිස්සා නැතුව ෂර්න් එක නවත්ත ගන්න පුළුවන්. ඒ වගේ ෆීචර්ස් එකක් ගත්තාම හීරෝ හංක් එකකින් මම වීඩියෝ එක විකුණලා හංක් එකට මාරුනේ ඔය හේතු හින්දා. නමුත් ඉතින් මම බලාපොරොත්තු නොවන විදියට මේකේ පොඩ්ඩක් ඉෂුස් තියෙනවා සහ තව කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න අමාරුයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඔය වගේ ප්‍රශ්න නිසා
ඊරෝ එක ගැන තිබුණ විශ්වාසය පොඩ දැන් එන්නේ ගිලිහිලා යනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මේකේ ඔයිල් හෙඩ් එක මාරු කරලා මොකද වෙන්නේ සහ මේකේ ස්කෑන් කරලා මොකක්ද අර මිස් එක කරගන්න පුළුවන් කියලා. නෝමල් මම යුරප් එකේ සහ රෙඩිට් එකේ පොඩ්ඩක් සර්ච් එකක් දාලා බලපුවාම ඒකෙත් සජෙස්ට් වෙලා තිබුණේ මේක මේ ස්කෑනර් එකෙන් ෆික්ස් කරන්න පුළුවන් එකට නෙමෙයි මේ මිස් එක ගොඩක් වෙලාවට ඔයිල් පම්ප් එකේ එහෙම නැත්නම් ප්ලග් එකේ සහ ඒ වෙන ඒ වගේ ඉෂුව එකක් වෙන්න පුළුවන් කියලා ඒ වුණාට තාම හීරෝ සර්විස් දා මේ ගැන ලොකුවට අයිඩියා නැද්ද කොහෙද මම කතා කරපු ගොඩක් සර්විස් වලින් කිව්වේ මේක මේ බයික් එක ස්කෑන් කරලා ID එක රීසෙට් කරාට පස්සේ ආයෝග හරියයි එහෙමයි කියලා ඒ වුණාට ඉතින් Google search කරලා බලපුවාම අර වගේ එකක් තමයි කිව්වේ ඔය වගේ ප්‍රශ්න ටිකක් තමයි මේ වෙනකොට මගේ බයික් එක ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න තියෙන්නේ ඉතින් ඔයාලත් අලුතෙන් හීරෝ හක් ගන්න බලාපොරොත්තු වෙනවනම් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බලාගෙන තමයි බයික් එක ගන්න කියන්නේ එහෙම නැත්නම් ඔයාලා හිතන විදියට මේ රේන්ජ් එකේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන 160 ගානේ හොඳ බයික් එක මොකද්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න අමතක නොකර මාව subscribe කරන්න යන්න කියලා ඉල්ලන ගමන් එහෙනම් අලුත් වීඩියෝ ක්ලික්කින් හම්බෙන බලාපොරොත්තුෙන් අපි ගිහින් ඉන්නම්. එහෙනම් කොල්ලෝ අපි ගියා. bye bye.